ඔයාලට කවදාවත් සල්ලි ඉතුරු කරගන්න බැරි මෙන්න මේ පුංචි හේතු තුන හින්දා කියලා ඔයාලා දන්නවද? පළවෙනි එක, ඔයා ඔයාගේ වියදම් මොනවද කියලා හරියට ට්‍රැක් කරගෙන නැහැ. සමහර විට වැඩි හිතන්නේ නැතුව හැමදාම වියදම් කරන පුංචි රුපියල් 100ක් 200ක් මාස අන්තිමේ ලොකු ගාණක් වෙන්න පුළුවන්. ඇත්තටම අපේ සල්ලි නාස්ති වෙන්නේ ලොකු වියදම් අස්සේ නෙවෙයි. මෙන්න මේ නොසලකා හරින පුංචි අනවශ්‍ය වියදම් ටික ඇතුලේ. මේ වගේ වියදම් වලට ලේසියෙන්ම කපලා දාන්න පුළුවන්. දෙවෙනි හේතුව, ඔයා සේව් කරන්න වෙනම ගිණුමක් පවත්වා ගන්න නැති එක. තමන්ගේ සැලරි එක තියෙන තමන්ගේ මේන් account එකෙන්ම සේව් කරන්න හදනවා නම් ඒවා ඉතින් හඳේ තමයි සේව් කරන්න නම් ATM කාඩ් එකක් නැති, ඔන්ලයින් බැංකින් ෆැසිලිටි එකක් නැති බැංක් account එකක් හදා ගන්න ඕනේ. එතකොට ඔයාට ඉතුරු කරපු සල්ලි ගන්න නම් බැංක් එකටම බඩ ගන්න වෙනවා. එතකොට අනවශ්‍ය පොඩි වියදම් වලට සල්ලි නාස්ති කරන්න ඔයාට බැරි වෙනවා. මොකක් හරි දෙයක් කරන්න තියෙන process එක අමාරු වුණාම මනස ඒක කරන්න සිග්නල් දෙන එක අඩු කරනවා. ඕනම නරක පුරුද්දක් නැති කරන එක ක්‍රමයක් තමයි මේ පුරුද්ද කරන්න තියෙන process එක අමාරු කරන එක. තුන්වෙනි හේතුව තමයි සේව් කරන එක ඔටෝමේටඩ් නොවීම. ඒ කියන්නේ සේව් කරන එක ඔයාම ලොග් වෙලා හරි බැංක් එකට බඩ ගාගෙන ගිහිල්ලා හරි තමයි කරන්නේ. මෙහෙම වුණාම මනස ආපහු සිග්නල් එක දෙනවා වැඩේ අමාරුයි අල්ලලා දාපන් කියලා. එතකොට සේව් කරන එක පොඩ්ඩ එපා වෙලා යනවා. ඔයාට කරන්න තියෙන්නේ තමන්ගේ බැංකුවට ගිහිල්ලා හරි ඔන්ලයින් හරි තමන්ගේ ගිණුමෙන් මාසෙකට තමන්ට සේව් කරන්න අවශ්‍ය මුදල සේවින් ගිණුමට ට්‍රාන්ස්ෆර් වෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාන එක. උදාහරණයක් විදිහට ඔයා හැම මාසෙම 26 වෙනිදා ඔයාගේ account එකෙන් රුපියල් 10000ක් කැපිලා සේවින් ගිණුමට ට්‍රාන්ස්ෆර් වෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බහම හැම මාසෙම 26 වෙනිදාට ඔයාගේ account එකෙන් ඒ ගාන ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් වෙනවා. එතකොට ඔයා හිත සේව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ ලේසි. ඉතින් මෙහෙම ඉතුරු කරලා කැපිටල් එකක් හදලා ඔයාට පුළුවන් ඔයාගේ අධ්‍යාපනයට යොදවලා අලුත් ස්කිල්ස් ඩෙවලොප් කරලා හරි ඔයාගේම ව්‍යාපාරයකට හරි කොටස් වලද පොලේ හරි වෙනත් නීත්‍යානුකූල ඉන්වෙස්ට්මන්ට් එකකට යොදවලා තමන්ගේ සල්ලි දෙගුණ තෙගුණ සමහරට 100 ගුණයක් කරගන්න. ඉතින් ඉදිරි වීඩියෝ වල මේ ගැන අපි කතා කරමු. අලුත් දේවල් දැනගන්න ඩීප් වර්ක් ෆලෝ